ඉතින් අද අපි බලමු රසම රස අපකරි එකක් ලේසියෙන් ඉක්මනින් හදාගන්න විදිහ. මං අද අරන් තියෙන්නේ හොඳට පැහුණු කොහොඹ ටික සුද්ධ කරගෙන අපි ඒකට අවශ්‍ය කහ රසායන ලුණු ඒ වගේම ගම්බිරිස් කුඩු අවශ්‍ය තරමට සීනිත් එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට ඇතිලියකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වීගෙන ඉදී අබැට කීපයක් තලාගත්ත එකුරු සුදු ලුණු ඒ වගේම රතු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඒකටම අපි රම්පි කරපිංචා අමු මිරිස් තලාගත්ත කුරුතුපතු වෙනසල් කරාබු නැටිත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික තෙලේ ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනි. ඊළඟට අපි අබ ටික මේකට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට කබලේ බැදලා කුඩු කරගත්ත හාල් පොල් වගේම බැදගත්ත මිරිස් කුඩු සහ තුනුපා කුඩුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ සියල්ල හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට තැම්බෙන්න අවශ්‍ය වතුරත් එකතු කරගෙන මේක සාමාන්‍ය ගින්දරේ උයා ගන්නවා. ඊළඟට මේ ටික තැම්බුණාට පස්සේ අපි මිටිකිරි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩි 10ක් විතර උයා ගන්න ඕනේ. මේ වෙලාවේ ලුණු ඇඹුල් බලලා එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රසම රස අපකරිය මේ විදිහට හදලා බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්න සුබ දවසක්.